හායි යාළුවනේ. ඉතින් අද පොඩ්ඩක් කතා කරන්න හැදුවේ අපේ මේ තුර්කිය සම්බන්ධවෙන්. තුර්කියට එන්න නම් ගොඩක් කට්ටිය ආසාාවෙන් හිටියට එක කායතන තියෙනවා අපි ළඟ විශේෂයෙන්ම මානී ඒවගේම සෙන්ස්කෝබල් වැනි ආයතන තියෙනවා ලංකාවිඳල අපිට එන්න. තුර්කිය කියන්නේ භාගයක් යුරෝපයටත් භාගයක් ආසියාවටත් සම්බන්ධ කොටසක් මහිතන්නේ මෙහේදී වැඩ කරන්න හැටියට සාමාන්‍යයෙන් ලීරා එකකට ලංකාය මුදල මේ ඔවුන්ගේ එන්න එන්න මේ වෙනකොට පහළ වැටිමින් පවතිනවා 7.0 අටක් වගේ 7.1 වගේ ඒ තමයි ලීර එකක් ලංකාය මුදල රුපියලකට වලංගු වෙන්නේ. ඉතිං ඇවිල්ලා ගොඩ යන්නත් පුළුවන් රේස් එකක් කියලා හිතන්න පුළුවන් සාමාන්‍යයෙන් ඔබට මෙහට ආවතින් මේ වෙන වෙටනම් මහිතන්නේ 33,000ක් කට අධික මුදලකට ලීලා 33,000කට වගේ තමයි ඇග්‍රිමෙන්ට් එක සයින් වෙන්නේ. ඉතින් ඒකෙද අපට ඉන්සුරන්ස් එක ජාතිීන් හතන්නේ අඩු වෙනවා ඉට අන්තන ඕට තියෙනවන සමහන්න ඔබ හොදට හොයලා බලන්න තුර්කියට එනවන නියත වශයෙන්ම 33,000ත් එක්කම ඕට පස්ස එකක් තියෙනවද කියලා ඕට නැත්තංලං ආවුත් ලක්ෂ දෙකක් ඒ වගේ ගානකට තමයි ඔබට ලංකාවට ට්‍රන්ස කරන්න පුළුවන්ගන්නේ. හෙම නැත්තං ලක්ෂ 3කට කිට්ටු වෙන්න දෙක හමාරක් 3ත් අතර සංඛ්‍යාවක් පැය 12ම වැඩ කරන්න තිබුණොත් ද අපි වැඩ කරන්න ආයතන නම් CW එනර්ජි මහිතන්නේ මේ කන්තාලියා කියන ප්‍රදේශයේ නගරයට ආසන්ව පිහිටලා තියෙන්නේ මේක තනිකරම මේ හරි තියෙන කම්පැනි මේරයා එකක්. ඉති මේකෙනම් අවුලක් නැහැ අපිට මේ අපි වැඩ කරන තරනම් දෙනවා ආහාරපාන නවාතැන් මම දන්න හැටිනම් තුර්කිය හැමතනම ආහාර පාන සහ නවාතැන් ලබා දෙනවා. ඒ සම්බන්ධ ඔබට ගැටලුවක් හම්බෙන්න හැ එක ආයතනවල හැටියට තමයි සමහර ආයතනවලනං තුර්කී ආහාරම තමයි ගන්න වෙන්න හිද ඒ ගැනම් වැඩි සැලකිලිමත් දක්වන්න ගොද පොඩ්ඩක් කමාරු යෝන්ගේ ආහාරවට දීවන් රටාවට හුරු වෙන්න ඒ තුරුණාම එක ප්‍රශ්නයක් නෙවෙයි මේ CW එනජීකින් ආපු කම්පැනියනම් අපිට ලංකාවේම ආහාර ලැබෙනවා එහින්දා ප්‍රශ්නයක් නෑ ලංකා වැඩිපුරත් ශ්‍රී ලංකාව නේපාල් අය තමයි වැඩියෙන් මේ රටේ තුළ සේවය කරන්නේ ඔබට පුළුවන් ඉතින් එන්න ආයතනයේ ආයතනවල තුර්කීට ඇවිල්ලා හැබැයි කවදාවත් තුර්කයේ හරහා ඔබ යුරෝප රටක්කට යන්න උත්සාහ කරනවන කවදාවත් එන්න එපා මොකද තුර්කයේ දැඩි නීතිරීතිත් අදයි ඔබ ආයතනය තුළ යම් කිසිආකාරන ඔවුන් නියත වශයෙන් ඔවුන් නැවත ඔබ මාසේද දෙකද ඇග්‍රිමන් කොහොම සයින් කරලා තිබුණත් ඔබ නියත වශයෙන් ඔවුන් ආපසු ලංකාවට යවනවා ඒ හින්දා මේ හරහා බෝඩරයක් කරහා යන්න පුළුවන් කියලා හිතලරං එන්න එපා යන අය ඉන්නවා නැත්තේ නෑ ලොකු මුදල්යාට කල්ලා ටැංකිවල නැකලා එහෙම යනවා අපි අහන්න ලැබෙනවා එහෙම ගිහිල්පු අය ඉන්නතින් ඔන් ගියාදේ රට ගියාද නැද්ද කියන්න අපි තාමත් දන්න හැ එහින්ද වෙනත් රටකට යුරෝප රටකට ඉතාලියන්න කියලා හිතාගෙනනම් කවදාවත් මේ රට එන්න එපා ඉරටින් හරි අමාරු යන්න පුළුවන් ඇතිතින් හොල බල්ල යන්න කියල හිතාගෙන මේ රටට ඇවිල්ල වඩක් නැහැ බෝඩ රහා යන්න අපි ඒ ගැන තව තවත් ඉදිරියට යාලා ගැනව දැනුවත් කරනවා හින්ද තුර්කියේ කෑම හෙමත්ම ලකුට අමාරු නෑ හින්ද කෑම ගැන හිතලා රැකියාවට එන්න උත්සාහ කරන්න එපා තුර්කයේ ගොඩ යන්න පුළුවන් ඒ වගේම සීතලකාලට ඔබදන්නවා මේක හිමෙන් වැටෙනවා අධික සීතලක් ඒ වගේම ඊළඟ අනිත් කාලවල්ලට ගොඩක් රස්නෙයි හිද ඉදිකිරීම් ශ්‍රේෂත්‍රයන රශ්නයකුවට මහිතන විශාලම රශ්නයක් දැනෙන් හැ සාමාන්‍ය හුළං එක්ක හැබෙන සීතලත් එක්ක ඉතින් ඔබට පුළුවන් එන්න ලංකාවේ තියෙනවා ඒජන්සි කීපයක් ඒ අතරින් මහිතන මානී ඒජන්සිය ප්‍රසිද්ධ ඉදිකිරීම් ශ්‍රේෂ්ඨයට කම්පැනි ශ්‍රේෂ්ත්‍රය සම්බන්ධව ගත්තොත් නම් සෙන්ස්කෝබල් ආයතනයක් තියෙන මානීකනුත් කම්පැනි ඇවිල්ලා තියෙනවා මේ ඒජන්සියට ගියොත් ඔබට තුර්කියට එන්න පුළුවන් ඉදිරියට තව තවත් තුර්කිය පිළිබඳව දැනගන්න අපේ පේජේ ෆලෝ කරලා තියාගන්න ඔබට ඉදිරියේදී තුර්කිය පිළිබඳව සම්පූර්ණ විස්තර දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා ඉතින් යාළුවනේ බොහොම ස්තුතියි යළිත් දවසක හමු වෙනකම්